ඔයා දන්නවද මේ වසරේ සිනමා ලෝකයේ ලොකුම පෙරලිය කළේ කවුද කියලා? ඒ තමයි රයන් ගොස්ලින්. හැබැයි මෙදා පාර මෙයා එන්නේ තනිවම නෙවෙයි. රොකී කියලා හඳුන්වන පොඩි පිටසක්වල ගලක් එක්ක. මේ තමයි ද මාෂන් ලියපු ඇන්ඩි වේයර්ගේ අලුත්ම නවකතාව ඇසුරෙන් නිපදවුණු ප්‍රොජෙක්ට් හේල් මේරි. මෙහි රයන් රංගනයෙන් දායක වෙන්නේ රයිලන් ග්‍රේස් කියන විද්‍යා ගුරුවරයාටයි. ඔහු හිට හැටියේම අභ්‍යවකාශ යානයක අවදි වෙනවා. Taman කවුද කොහෙද ඉන්නේ කියලා ඔහුට මතකයක් නැහැ. හැබැයි ඔහුට එක දෙයක් තේරෙනවා. ඒ තමයි සූර්යයා මිය යමින් පවතින බවත්. එය බේරගන්න ඉන්නේ ඔහු විතරක් බවත්. මේ ගමනේදී ඔහුට තවත් යානයක් හමු වෙනවා. ඒකින්නේ Tamanගේම සූර්යයා බේරගන්න ආපු රොකී කියන අමුතු පිටසක්වල ජීවියා. ඉතින් මේ අමුතු ජෝඩුව එකතු වෙලා විශ්වය බේරගන්න හදන හැටි තමයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන සුවිශේෂීම දේ තමයි තාක්ෂණය. ගොඩක් චිත්‍රපටිවල වගේ නෙවෙයි. මේකේ ග්‍රීන් ස්ක්‍රීන් පාවිච්චි කරලා නැති තරම්. ඒ වෙනුවට නළු නිලියන්ට සැබෑ අභ්‍යවකාශයේ ඉන්නවා වගේ දැනෙන දැවැන්ත LED තිර පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම රොකී කියන චරිතය සම්පූර්ණයෙන්ම පරිගණක සජීවීකරණයක් නෙවෙයි. ඒක සැබෑ පපට් කෙනෙක්. ඩියුන් චිත්‍රපටයේ කැමරා ශිල්පියා වන ග්‍රෙග් ෆ්‍රේසියර් මේකේ ආලෝකකරණය කරලා තියෙන්නේ සිනමාවේ ඒ පැරණි තාත්වික බව නැවතත් ගෙනේවින්. පොත කියවපු අයට නම් මේකේ පොඩි වෙනස්කම් දැනේවි. පොතේ තියෙන ගැඹුරු ගණිතමය විසඳුම් සහ රයිලන්ගේ සිතුවිලි චිත්‍රපටයේදී ටිකක් වේගයෙන් ගලාගෙන යනවා. හැබැයි අධ්‍යක්ෂකවරුන් වන ලෝඩ් සහ මිල මේකේ හාස්‍ය සහ හැඟීම්බර බව ඉතාම ඉහළින් පවත්වාගෙන ගිහින් තියෙනවා. පැය දෙකකුත් විනාඩි 40ක් දිග වුණත් මේ ගමන ඔයාට මොහොතකටවත් කම්මැලිකමක් ගේන්නේ නැහැ. ඔයත් විද්‍යාව සහ ගණිතය මුසු වුණු චිත්‍රපටවලට ආස නම් ප්‍රොජෙක්ට් හේල් මේරි කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක්. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම් උදිත අබේරත්න අපේ Facebook පිටුව අදම ෆලෝ කරලා තියාගන්න.